දැම්මොත් අරේ ඔයාලට සල්ලි හම්බ වෙනවා. කවුරු හරි මිස් කරගන්න සැරයක් ගානේ රුපියල් 2000කින් හම්බ වෙන සල්ලි වැඩි වෙනවා. මේ ඉන්න ටිකට් වලට පට්ට පිස්සුවෙන් ඉන්න මගේ යාළුවෝ 6 දෙනෙක්. එතකොට මේ තියෙන රුපියල් 20000ක්. අපි දැන් ඉන්නේ පොළේ ඉඳන් අඩි 30ක් උඩින්. හරි සහන් මේ කොමුණු ගෙඩියෙන් අන්න අතන පේන කෙහෙල්ලවරියට ගැහුවොත් ඔයාලට මම දෙනවා රුපියල් 20000ක්. අනේ ඒක පොඩ්ඩක් ලං කරන්න බැයිද? පිස්සු ඒක එච්චරයි ලං කරන්න. සහන් හොඳ බලගන්න අන්න තියෙනවා කෙහෙල්ලවරිය. ඇත්තටම ගයිස් අපි ඒකට මේ කෙහෙල්ලවරියට නෙමෙයි ගන්න හිටියේ මේ බෝල හෙන ගණන් මේ රටේ. ඒකයි අපි කෙහෙල්ලවරිය ගත්තේ. කෙහෙල්ලවරිය උඩට මේක විසික් කරන්න. ඔව් අඩු දුවගෙන. හරියදාරි නියමට දැම්මා. මොකද හිතන්නේ? ඒක එන අසාධාරණයි කියන්නේ. හරි ඉතින් සහන් මිස් කරගත්ත පළවෙනි චැලෙන්ජ් එක. ඒ කියන්නේ අපේ ඊළඟ කෙනාත් තව 2000ක් වැඩි වෙනවා. මෙන්න 20000. මෙන්න 2000. නියමයි. දුලජ් හරිද? දුලජ් අපිට ඉස්තර ගන්න මොකක්ද වෙන්නේ? අර ඉතින් ඕගොල්ලන්ට තියෙන මේ බෝලේ අන්න අර තියෙන රවුම ඇතුළට දාන්න. ඉතින් ඒතකොට ඉතින් ඕගොල්ලන් මේක පට්ට ලේසි වැඩන්නේ කියලා. ඉතින් ඒක ලේසි නෑ ඕගොල්ලන්ට තියෙන්නේ. ආක බලාගෙන මේක හරියට මන්නා රවුම ඇතුළට දාන්න. දුලජ් අපිට කරලා පෙන්නුවා වැඩේ. ඒක සරලයි. මම පොඩි කාලේ නම් ක්‍රිකට් ගහනවා. මේම හැමදාම පරිදින්න බෑ. අද නම් දිනලම යන්නේ. අඩෝ සෙල්ලන්නේ රුපියල් 20000ක් කියන්නේ පිස්සුනේ. 20000 උබෙන්නේ කාගෙත් නෙමෙයි මගේ. ඒව නම් අනේ ඉතින් මෙයා දිනන්න ඇවිල්ලා මෙන්න. මෙයා දිනන්න ආවලු. මමත් ඉන්නවද? ඒක මගේ. හරි අන්න තියෙනවා ටාගට් එක. නියමයි ඒගොල්ලෝ ගියා ටාගට් එක බලන්න. සුපිරි. උලක් නෑ. දැන් මෑයිනේ. මෙන්න තියෙනවා බෝලේ. එම්ම දානවා. අන්තිම වතාවට බලන්න. ඕකේ. කමොන්. අරේ. අඩෝ හරියටම දැම්ම බං. හරියටම දැම්මනේ. 20000ට බයි කියන්නේ. හරි ඉමේෂ් මේ බෝලේ මේ බැට් එකෙන් ගහලා අන්න අර වැටෙන් එළියට ගැහුවොත් දැන් තියෙන රුපියල් 24000. මේක ඔයාගේ. අන්න තියෙන වැට. ඔව් මුලින් මම කරලා පෙන්නනවා ඒක. බැරි දෙයක් නෙමෙයි. දුලක් දානවාට බෝලේ. නියමයි. ඉතින් අපි දාලා බලමු. හරි මෙන්න තියෙනවා වැට් එක. හරි. ඉතින් ගයිස් මෙයා මේක මිස් කරගත්තා කියන්නේ ඊළඟ කෙනාට තව 2000ක් වැඩි වෙනවා. අපි බලමු. ඔව් දැන් අයින් එන්න. බෝලේ දාන්න යන්න මම නම් හිතන්නේ අරුට ගහන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට මතක ඇති ඉමේෂ් අපේ කලින් චැලෙන්ජස් වලුත් මුලින්ම අවුට් වුණා. අපි බලමු මේ සැරේවත් දිනයිද කියලා. අරේ ඉමේෂ්. බ්‍රෝ මොකද හිතන්නේ? ඒක ඇත්තටම මගේ වැරද්දක් නෙමෙයි. මම මෙතන ඉන්න ඕන කෙනෙකුත් නෙමෙයි. අපි මේ ගමේ කොට එල්ලේ ගහන කොල්ලෝ. අපි දැන් 20000 22000 24000 චැලෙන්ජස් කරා. ඔය මොනවද ඔය පෙන්න?